ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Find the Way YouTube channel එක වෙත. ඔයාගේ ප්‍රතිරූපය විනාශ වෙන්නේ ඔයා කරන ලොකු වැරදි නිසා නෙවෙයි. ඒක විනාශ වෙන්නේ ඔයා හැමදාම නොදැනුවත්වම පුරුද්දට කරන පුංචි වැරදි නිසා. වැඩේ කියන්නේ මේ දේ සිද්ධ වෙනවා කියලා ඔයාට දැනෙන්නවත් නැති එකයි. මේ ගැන පොඩ්ඩක් හිතන්න. ඔයා දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා හරිම කරුණාවන්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාට ලොකු හීන ඇති. හැබැයි මිනිස්සු මතක තියාගන්නේ ඔයාගේ හිතේ තියෙන අදහස් ගැන නෙවෙයි. ඒ මිනිස්සු මතක තියාගන්නේ ඔයාගේ තියෙන පුරුදු ගැන. මේ පුංචි පුරුදු තමයි ලෝකය ඔයාව දකින විදිහ තීරණය කරන්නේ. ඉතින් මොනවද මේ පුරුදු කියලා බලන්න රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මේ සුපිරි වීඩියෝවේ අවසාන තප්පරය වෙනකන්ම. Habit 1 විනාඩි 5ක් පරක්කු වීම. ඔයාටම මෙහෙම කියා ගන්නවා ඇති. විනාඩි 5ක් පරක්කු වුණාට මොකද වෙන්නේ කියලා වගේ දේවල්. හැබැයි අනිත් අයට ඒකෙන් පේන්නේ එහෙම දෙයක් නෙවෙයි. මේ මිනිස්සයා වෙලාවට වැඩ කරන්නේ නැති, වෙලාවට ගරු කරන්න දන්නේ නැති මිනිහෙක්. ඒක ඔයා ඕනෑකමකින් කරන දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ක්‍රියාකාරකම් හින්දා ඔයාගේ ප්‍රතිරූපය හානි වෙන එකයි සිද්ධ වෙන්නේ. Habit 2 පස්සේ කරන්නම් කියලා හැමදේම කල් දැමීම. එකපාරක් වැඩට පරක්කු වුණාට කමක් නැහැ. දෙපාරක් වුණත් කමක් නැහැ. හැබැයි ඒක දිගින් දිගටම වෙද්දී ඔයාට ලේබල් එකක් වැටෙනවා. විශ්වාසයක් තියන්න බැරි කෙනෙක් කියලා. ඔයා කොච්චර හොඳින් වැඩේ කරන්න හිතාගෙන හිටියත් මිනිස්සු ඔයාගේ වචනය දැන් විශ්වාස කරන්නේ නැති තත්වයටපත් වෙනවා. එතකොට මේ හැබිට් එකත් ඔයාගේ ප්‍රතිරූපය විනාශ වෙන්න බලපානවා. Habit 3 හැමදේ ගැනම මැසිවිලි නැගීම. පුංචි දේවල් ගැන මැසිවිලි කියන එක අපේ සාමාන්‍ය දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි කාලයක් යද්දී මිනිස්සු දකින්නේ ඔයාගේ ප්‍රශ්න නෙවෙයි. ඔයාගේ ඍණාත්මක මානසිකත්වය. ඔයා නෙගටිව් මනුස්සෙක් කියන එක. හැමතිස්සෙම මැසිවිලි කිය තවත් කෙනෙක්ගේ මොටිවේෂන් එක බිමට දාන්න සමත් වෙන කට්ටියගෙන් මිනිස්සු ඈත් වෙන්න බලනවා. ඒ නිසා තුන්වෙනි හැබිට් එකත් ඔයාගේ ප්‍රතිරූපේ විනාශ වෙන්න තදින්ම බලපාන දෙයක් වෙනවා. Habit 4 කතා කරන අතරතුර ෆෝන් එක පාවිච්චි කිරීම. ඔයා අනිත් අයත් එක්ක කතා බහ කරද්දී එයාලා කියන දේ ඔයා අහගෙන ඉන්නවා ඇති. හැබැයි අනිත් කෙනාට ඒකෙන් දැනෙන්නේ මොකක්ද? මාව ඒ තරම් වටින්නේ නෑ වගේ හැඟීමක්. ගෞරවය කියන දේ වචන වලට වඩා ක්‍රියාවෙන් දැනෙන්න ඕනේ. ඉතින් ඔයා තව කෙනෙක් එක්ක ගනුදෙනු කරද්දී ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කර නම් එයාට පිළිතුරු දෙන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රතිරූපය ගැන තියෙන ඉමේජ් එක අනිත් කෙනාගේ හිතේ මැකිලා යන්න පටන් ගන්නවා. ගොඩක් අය නොදන්න ඇත්ත මේකයි. ඔයාගේ ප්‍රතිරූපය හැදෙන්නේ ඔයා කලාතුරකින් කරන ලොකු දෙයකින් නෙවෙයි. ඒක හැදෙන්නේ ඔයා හැමදාම කරන මේ වගේ චූටි දේවල් වලින්. පුංචි පුරුදු කියන්නේ එක්කෝ ඔයාව හදන දෙයක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාව විනාශ කරන දෙයක්. මේක වෙනස් කරන්න ඔයා මුළු ජීවිතේම එකපාර පෙරලන්න ඕනේ නැහැ. මුලින්ම මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. කවුරුත් බලන් හිටියේ නැතත් වෙලාවට වැඩ කරන්න. පුංචි පොරොන්දුවක් වුණත් ඒක ඉෂ්ට කරන්න පුරුදු වෙන්න. හැමතිස්සෙම මැසිවිලි කියනව වෙනුවට එක විසඳුමක් ගැන කතා කරන්න පටන් ගන්න. ඉස්සරහින් ඉන්න කෙනාට ඔයාගේ සම්පූර්ණ අවධානය දෙන්න පුරුදු වෙන්න. මේ වගේ පුංචි වෙනස්කම් වලින් මාර්ම ප්‍රතිඵල ලැබෙනවා. මේ දේ මතක තියාගන්න. මිනිස්සුන්ට ඔයා කියපු වචන අමතක වෙලා යයි. ඔයා ලබපු ජයග්‍රහණත් අමතක වෙලා යයි. හැබැයි ඔයාගේ පුරුදු නිසා ඒ අයට දැනුණු විදිහ කවදාවත් අමතක වෙන්නේ නැහැ. වැරදි පුරුද්ද අඳුරගන්න. ඒක උවමනාවෙන් වෙනස් කරන්න. එතකොට ඔයාට හරි පාර පේන්න පටන් ගන්නවා. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් තවත් කෙනෙක්ට මේක බලන්න ෂෙයා කරන්න. ජීවිතය වෙනස් කරන මේ වගේ වීඩියෝ බලන්න Find the Way subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.